අද අපි සවුත් කොරියානු සංචාරයේ 5 වන දවස. අද අපි යේසු නගරයේ ඉඳලා බුසාන් වලට තමයි යන්නේ. සෝල් සිට බුසාන් දක්වා අධිවේගී දුම්රියෙන් යනවා නම් පැය එකමාරකින් පමණ බුසාන් වලට ළඟා වෙන්න පුළුවන්. නමුත් අපි බස් එකකින් යන නිසා යේසු සිට බුසාන් දක්වා ගමනට අපට පැය 3ක පමණ කාලයක් ගත වෙනවා. දකුණු කොරියාවේ ඇති බුසාන් නගරය කොරියාවේ ඇති දෙවැනි විශාලම නගරයයි. එය ජපාන් මුහුදට මුහුණලා ඇති විශාල නෞකා තොටුපළක්. එමෙන්ම විශාල වෙළඳපොළක්. බුසාන් නගරයට යන අතරතුර අපි ටිකක් කොරියානු ඉතිහාසය ගැන සොයා බලමු. ජෝසන් රාජවංශය කියන එක කොරියානු ඉතිහාසයේ දීර්ඝතම හා වැදගත්ම කාල පරිච්ඡේදයක්. එය ක්‍රිස්තු වර්ෂ 1392 සිට ක්‍රිස්තු වර්ෂ 1897 දක්වා අවුරුදු 500කටත් අධික කාලයක් දිව යනවා. මෙම රාජවංශය ස්ථාපිත කරන්නේ දී සෙන්-යි රජු විසිනුයි. ඔහු 1392 දී ගොර්යෝ රාජවංශය බිඳ දමා ජෝසන් රාජවංශය ආරම්භ කරනවා. එය සෝල් නගරය එහි ප්‍රධාන නගරය බවට පත් කරගෙන. ජෝසන් රාජවංශයේ විශිෂ්ටතම රජු වන්නේ සේජොන් ද ග්‍රේට් නමින් හැඳින්වෙන මහරජාණන්. ඔහු අංගුල් නැමැති කොරියානු අක්ෂර ක්‍රමය ස්ථාපිත කරනවා. එම කාල වකවානුවේදී ජෝසන් හා අසල්වැසි රටවල් කොරියාව ආක්‍රමණය කරනවා. 19 වන සියවස අවසාන වන විට චීනය, ජපානය හා එක්සත් ජනපදය වැනි බලවතුන් කොරියාවේ පාලනයට බලපෑම් සිදු කරනවා. පසුව ක්‍රිස්තු වර්ෂ 1910 දී ජපානය විසින් කොරියාව තම පාලනයට නතු කර ගන්නවා. එය කොරියානු ජනතාවට ඉතා දුෂ්කර කාලයක් බවට පත් වුණා. මෙම ඉතිහාසය ගැන කතා කරන අතරතුර අපි බුසාන් නගරය වෙත පැමිණියා. මෙහි අපගේ ගමනාන්තය වන්නේ ගම්චියන් සංස්කෘතික ගම්මානය. ගම්චියන් සංස්කෘතික ගම්මානය පිහිටා තියෙන්නේ බුසාන් නගරයේ සාහා-ගු නමින් හැඳින්වෙන ප්‍රදේශයක. එය බොහෝ දෙනා කොරියාවේ සැන්ටෝරිනි මෙන්ම බුසාන් වල මාචු පිච්චු කියලා හඳුන්වනවා. එයට හේතු වන්නේ වර්ණවත් ගෙවල්, කුඩා පාරවල් සහ කලාවෙන් පිරි ගම්මානයක් නිසා. ඉතින් අද අපි ඔයාලව බුසාන් නගරයේ වර්ණවත් ස්ථානයකට තමයි මේ රැගෙන යන්නේ. මෙහි හැමතැනම ඇත්තේ වර්ණවත් ගෙවල්. ඒත් මෙහි ඉතිහාසය අමුතුම එකක්. වර්ෂ 1920 අවසාන භාගයේ සිට වර්ෂ 1930 දශකයේ තුල බුසාන් නගර අධිකාරීන් නිවාස රහිත දුප්පත් ජනයා මෙහි පදිංචි කෙරෙව්වා. ලංකාවේ මුඩුක්කු වලට කොරියාව යන නම එන්න ඇත්තේ මෙවැනි ගෙවල් නිසායි. ඉන්පසු වර්ෂ 1950 දී ඇති වූ කොරියානු යුද්ධය නිසා වූ යුද්ධ අනාථයින් මෙහි පදිංචි කෙරුණා. එතනින් පස්සේ කාලයක් එක්කම මේ ඉතා දුෂ්කර ප්‍රදේශයක් වුණා. ගෙවල් දි รา පත් වීම හා දුප්පත්කම නිසා ජීවිතය අසීරු වුණා. මේ නිසා ජනගහනය අඩු වුණා. නමුත් වර්ෂ 2009 දී මේ හැම එකක්ම වෙනස් වුණා. සංස්කෘතික ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශය දේශීය ජනයා හා කලාකරුවන් සමග එකතු වී මෙම ගම්මානයට නැවත ජීවය ලබා දුන්නා. ගෙවල් පින්තාරු කළා. ඇලිවේ ආදිය සකස් කර බිත්ති චිත්‍ර හා ප්‍රතිමා නෙලීම සිදු කළා. අද ගම්චියන් කියන්නේ බුසාන් නගරයේ වර්ණවත් හා අසිරිමත් ස්ථානයක්. සංචාරකයන් විශාල ලෙස ඇදී එන ස්ථානයක්. ඒ සමග ආහාර පාන හා වෙනත් භාණ්ඩ විකුණන සාප්පු වලින් පිරි ස්ථානයක්. ඉතින් ඔයගොල්ලෝ බුසාන් නගරය වෙත පැමිණෙනවා නම් ගම්චියන් සංස්කෘතික ගම්මානය මගහැර ගන්න එපා. මේක තමයි බුසාන් නගරේ හදවත. වර්ණවත් මාර්ගවල සැරිසර ආහාරවල රස විඳින්න ඈතින් පෙනෙන බුසාන් නගරේ අසිරිය විඳීමට ඇති මනරම් ස්ථානයක්. ගම්චියන් සංස්කෘතික ගම්මානයේ නැරඹීමෙන් පසු අප බුසාන් නගරේ තවත් වැදගත් ස්ථානයක් නැරඹීමටයි ගියේ. ඒ ගක්චි වෙළඳපොළ නැරඹීමටයි. මෙය බුසාන් නගරේ
ජනප්‍රියම සහ පුරාණතම වෙළඳපොළක්. ගබ්චේ කියන වචනේ අර්ථය වන්නේ අන්තර්ජාතික කියන එක තමයි. ඒ කියන්නේ මෙතනට ඇවිත්ම බලන්න මේ විවිධ සංස්කෘතික සම්මිශ්‍රණය. මෙම වෙළඳපොළ වර්ෂ 1945 දී ඉස්බිමක පටන් ගන්නවා. වර්ෂ 1950 දී කොරියානු යුද්ධයෙන් පසුව උතුරු කොරියාවෙන් පලා නාගරිකයන් තම ජීවිතය නැවත ගොඩනැගීමට මෙහි වෙළඳපොළට ඇතුළු වෙනවා. අදත් ගබ්චී වෙළඳපොළ කියන්නේ කොරියානු යුද්ධ යුගයේ ප්‍රතිසංස්කරණ සංකේතයක්. මෙය අවුරුදු 80ක් තුළ නොනවත්වා පැවතුණු වෙළඳපොළක් ලෙස හැඳින්විය හැකියි. අද මෙතනින් මිලදී ගන්න පුළුවන් ඕනෑම දෙයක්. කොරියානු ආහාර, සම්ප්‍රදායික ද්‍රව්‍ය, ඇඳුම්, තෑගි හෝ පරණ භාණ්ඩ ආදිය. මෙහි ආවොත් අමතක කරන්න එපා බුසාන් වල හට්ටක් වල රස බලන්න. මෙය සීනි හා නට්ස් වලින් පිරුණු රස කෑම. මෙය අසල ඇති බක්යම් මාකට් එක හා ජග් අල්චි වෙළඳපොළ වලද ඉතා ප්‍රසිද්ධයි බුසාන් වල. ඊට පස්සේ අපි බුසාන් මත්ස්‍ය වෙළඳපොළට ගියා. ඒක ඇත්තටම අමතක නොවන අත්දැකීමක්. විශාල ටැංකි පේලි පුරා ජීවමාන මත්ස්‍ය සහ මූදු ආහාර පිරී තිබුණා. අපි ඉදිරියේම ඒවා පීනමින් ඉන්නවා. තවමත් ජීවමානව තිබියදීම මත්ස්‍යයන් තෝරා ගන්න පුළුවන් වීම නිසා සියල්ල අතිශයින්ම නැවුම් සහ සත්‍ය ලෙස හැඟුණා. මාස ගණනක් සමහර වෙලාවට වසරක් පමණ ශීතකරණවල තබා ගන්නා අනෙකුත් මත්ස්‍ය වෙළඳපොළවල් වලට වඩා මේක සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීමක්. වෙළඳපොළේ සජීවීත්වය, ජලයේ චලනය සහ මුහුදු ආහාරවල විවිධත්වය එකතු වී එම ස්ථානයම ජීවමාන බවක් ලබා දුන්නා. එම වෙළඳපොළ සැබවින්ම අතිශයින්ම විස්මිතයි. මාළු වෙළඳපොළ බලලා අපි එළියට එන විට දවල් වී තිබුණා. එමෙන්ම අපිට හරිම මහන්සි. ඒ සමගම තද බඩගින්නකටත් පත් වුණා. ඒ නිසා අප පළමුවෙන්ම අපේ දිවාහාරය ගත්තා. ඒ කෑම වේල අපිට දිව බොජුනක් වගේ වුණා. ඒ දවස එතනින් ඉවර වුණේ නැහැ. කෑමෙන් පස්සේ අපි බුසාන් නගරයේ අතිශය ජනප්‍රිය තැනකට ගියා. ඒ තමයි සින්සෙගේ සෙන්ට්‍රම් සිටි. ලෝකේ විශාලතම සාප්පු සංකීර්ණය කියලා කියන මේ ස්ථානය දැක්කම අපිට මුලින්ම විශ්වාස කරන්නවත් බැරි වුණා. ඒ ගොඩනැගිල්ල ඒ තරම් විශාලයි. කියන්නේ සාප්පු මධ්‍යස්ථානයක් නෙමෙයි නගරයක්. ඇතුලේ තවත් නගරයක් වගේ. ඉතාමත් උස්මහල්, අලංකාර ආලෝක, අතිශය ප්‍රසන්න පරිසරයක් සහ හැමතැනම වෙළඳසැල් පිරී තිබුණා. අපි ඇතුළට ගිය මොහොතේම දැනුනේ මෙතනින් ගමන් කරද්දී අතුරුදහන් වෙලා යන්නත් පුළුවන් වගේ හැඟීමක්. අපි එතනට ගියේ සාප්පු කරන්න නෙමෙයි. අපේ කොරියා සංචාරයේ අමතක නොවන අත්දැකීමක් ලබා ගන්න. මේ විශාල ගොඩනැගිල්ල ඇතුලේ සැඟවුණු බුසාන් නගරයේ ඉතාමත් ප්‍රසිද්ධ ස්ථානයක් තිබුණා. ඒ තමයි ස්පාලෑන්ඩ් සෙන්ට්‍රම් සිටි කියන එක. අපි ස්පාලෑන්ඩ් එකට ඇතුල් වූ මොහොතේම වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. සාප්පු මධ්‍යස්ථානයේ ශබ්ද, බද්ද හැමදේම හෙමින් අතුරුදහන් වුණා. ඒ වෙනුවට ආවා සීතල නැති උණුසුම් හුස්මක්, නිහඬ වාතාවරණයක් සහ ඉතාමත් සුඛෝපභෝගී හැඟීමක්. එතන බලද්දී සාමාන්‍ය ස්පා එකක් වගේ නෙමෙයි. පංචකාරක සුවපහසු නිවාඩු නිකර්තනයක් වගේමයි. මෙම ස්පාලෑන්ඩ් එක ඇතුලේ වීඩියෝ පටිගත කිරීම හෝ ෆොටෝ ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්. ඇතුල්වීමේදී අපිට ටිකට් එකක් දුන්නා. ඒ ටිකට් එකත් එක්ක කොට කලිසමක්, ටී-ෂර්ට් එකක් සහ තුවාලයක් ලැබුණා. පස්සේ අපි ඇඳුම් මාරු කරන ස්ථානයට ගිහින් අපේ පුද්ගලික දේවල් ලොකර් එකක තබලා ස්පා ඇඳුම් ඇඳගත්තා. ඊට පස්සේ අමතක නොවන විහිළු සහිත මොහොතක් ආවා. කොරියානු සම්ප්‍රදාය අනුව තුවාය විශේෂ ආකාරයකට හදලා හිස මත තබා ගන්න ඉගෙන ගත්තා. ඒක කරද්දී අපිට හිනක් ආවා. ඒ මොහොතේ අපිට දැනුනේ අපි දැන් සංචාරකයෝ නෙමෙයි. ඇත්තටම කොරියානු සංස්කෘතිය අත්විඳින අය වගේමයි කියලා.
අපි ප්‍රධාන ප්‍රදේශයට ඇතුළු වන විට එතන තිබුණේ අතිශය සංසුන් සහ සුවදායී වාතාවරණයක්. පිරිමින් සහ කාන්තාවන් දෙපාර්ශවයම එකට සිටිය හැකි පොදු විවේක ප්‍රදේශ තිබුණා. පාද උණුසුම් කරගන්න ස්ථාන, විවේක ගන්න ලවුන්ජ් සහ සුවදායී පරිසරයක් හැමතැනම පවතිනවා. ඒත් ඇත්තම අත්දැකීම එතනින් පස්සේ ආවා. අපි ඇතුළු වුණේ සෝනා කාමරවලට. ඒ දකිද්දි අපිට හිතා ගන්නවත් බැරි වුණා. මේක සාමාන්‍ය එකක් නෙමෙයි. ලෝකයේ වටේ ගමන් කරනවා වගේ හැඟීමක්. සෝනා කාමර එක එක රටවල් සහ ලෝකයේ ප්‍රසිද්ධ ස්ථාන අනුව නිර්මාණය කරලා තිබුණා. ඒ එක් කාමරයට වෙනස් වාතාවරණයක්, වෙනස් උෂ්ණත්වයක් සහ වෙනස් හැඟීමක් තිබුණා. සමහර කාමර සුවපහසු උණුසුම් වුණා. උණුසුම් වෙලා තිබුණේ ගිනි තාපයට ගියා වගේ. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 25 සිට සෙන්ටිග්‍රේඩ් අංශක 60 දක්වා වෙනස් වුණා. අපි එක කාමරයකින් තවත් එකකට යන හැම වෙලාවෙම අලුත් අත්දැකීමක් ලැබුණා. ඒ උණුසුම අපේ ශරීරය ඇතුළටම ගිහින් තෙහෙට්ටුව සහ ආතතිය හෙමින් දුරු කරලා දානවා වගේ හැඟීමක් ලැබුණා. ඒ මොහොතේදී තමයි අපිට දැනුනේ මේ ස්ථානය බුසාන් වල මෙතරම් ප්‍රසිද්ධ උනේ ඇයි කියලා. ඊට පස්සේ අපි ගියා ජල ප්‍රතිකාර තටාක වෙත. මේක තමයි ඇත්තම කොරියානු ස්පා සංස්කෘතිය. මේ තටාක ප්‍රදේශය පිරිමින් සහ කාන්තාවන් වෙනම වෙන් කරලා තිබුණේ. ඇතුළු වීමට පෙර සියලුම ඇඳුම් ඉවත් කරලා සම්පූර්ණයෙන්ම නාන්න එක අනිවාර්යයි. කොරියාවේ මේ සංස්කෘතියට අනුව තටාකයට ඇතුළු වීමට අවශ්‍ය වන්නේ සම්පූර්ණයෙන්ම නග්නව. මුලදී ඒක ටිකක් අමුතු හැඟීමක්, අපහසුයි වගේ. ඒ ටික වෙලාවකින් අපිට තේරුණා මෙතන හැමෝම එන්නේ එකම හේතුවකට, විවේක ගන්න, සුවය ලබන්න. ලෝකේ ආතතිය අමතක කරන්න. අප ඇතුළට ගිය මොහොතේ වාතයේ වාෂ්ප පිරී තිබුණා. ජලයේ ගලා යන ශබ්දයක් එක්ක ඒ තැන සම්පූර්ණයෙන්ම සංසුන් නියඩ හා ආකර්ෂණීය වුණා. විවිධ උෂ්ණත්වයන්ට තටාක ගොඩාක් තිබුණා. සීතල තටාක අංශක 20ක වගේ සහ උණුසුම් තටාක අංශක 70කට ආසන්න වුණා. අපි උණුසුම් තටාකයට ඇතුළු මොහොතේ අපේ ශරීරය සම්පූර්ණයෙන්ම සංසුන් වුණා. ඒ උණුසුම අපේ මස් පිඩු හැම එකක්ම ලිහිල් කරලා දාලා දිනය පුරා තිබුණු තෙහෙට්ටුව සම්පූර්ණයෙන්ම අතුරුදහන් කළා. ඊට පස්සේ අපි සීතල තටාකයට ගියා. ඒ මොහොතේ දැනුනේ විදුලි ශරයක් වගේ. එක මොහොතකින් ශරීරය සම්පූර්ණයෙන්ම අවදි වුණා. උණුසුම් තටාකයෙන් සීතල තටාකයට මාරු වීම කියන්නේ ශරීරය සහ මනස නැවතත් අලුත් කරනවා වගේ අත්දැකීමක්. ඒක ඊතරම් සුවදායි, විනෝදජනක සහ ශක්තිමත් හැඟීමක් වෙන කිසිම තැනක ලැබෙන්නේ නැහැ. ඒ මොහොතේ අපිට තේරුණා මේක සරල ස්පා එකක් නෙමෙයි. මේක අත්දැකීමක්, සම්ප්‍රදායක්, කොරියානු ජීවිතයේ අංගයක්. අවසානයේ අපි ස්පා ලෑන්ඩ් එකෙන් පිට වෙද්දී අපිට දැනුනේ අපි නැවත උපන්නා වගේ. ශරීරය සංසුන්, මනස නිහඬයි සහ ශක්තිය සම්පූර්ණයෙන්ම නැවත ලැබුණා. ඇත්තටම කවදා හරි බුසාන් යනවා නම් ස්පා ලෑන්ඩ් සෙන්ට්‍රල් සිටි යන්නම ඕන තැනක්. මෙතන ශරීරය විවේක කරනවා විතරක් නෙමෙයි, මනසත් සුවපත් කරනවා. ස්පා ලෑන්ඩ් එකෙන් අපි ඉවර වෙද්දී අපිට දැනුනේ දවසම ඉවර කියලා වගේ නෙමෙයි. ඒක තවත් අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න ලෑස්ති වෙනවා වගේ. එදා සවස හිරු බැස්සට පස්සේ බුසාන් නගරේ විදුලි ආලෝක එකින් එක දිලිසෙන්න පටන් ගත්තා. අපිත් ස්පා එකේ උණුසුමෙන් හදවත සංසුන් කරගෙන රැට කෑම කාලා හෝටලෙට යන්න පිටත් වුණා. අද අපේ නවාතැන බුසාන් ග්‍රෑන්ඩ් ජෝසන් හෝටලය. ඒක නම ඇහෙද්දීම ඉතාමත් විශේෂ තැනක් වගේ හැඟීමක් එනවා. මේ හෝටලය ඉතාමත් ළඟින්ම තියෙන්නේ නගරේ ලස්සන ප්‍රදේශයක් වන හයොන්ඩේ වෙරළ. හෝටලයට ආවහම අපිට හිතුණා රැට වෙරළ බලන්න යමු කියලා. ඒත් ඒ රෑ අහස වෙනස් වෙලා තිබුණා. වැස්ස පටන් ගත්තා. නමුත් ඒ වැස්ස සාමාන්‍ය වැස්සක් නෙමෙයි. චිත්‍රපටයක දර්ශනයක් වගේ බුසාන් නගරේ ආලෝක වැස්සෙන් තෙමුණ පාරේ දිලිසෙමින් පෙනුණා. හැම දෙයක්ම තවත් ලස්සනට පෙනෙන්න පටන් ගත්තා. අපි හෝටලෙන් පිට වෙලා වෙරළ දිගේ ඇවිදිනකොට උලඟ මුහුදු සුවඳ එක්ක ඇවිත් මූණට වැදුනා. වැස්ස කුඩා බින්දු වගේ ඇඳුම් වලට වැටුණත් ඒක අමුතුම සතුටක්. ඊට පස්සේ අපි දැක්කේ හයොන්ඩායි වෙරළ. රැටත් ඒ වෙරළ ඉතාමත් පිරිසිදුයි. ආලෝකවල වලින් ලස්සනට දිලිසෙමින් පෙනුණා. මුහුදු තරංග ශබ්දය, තද වෙලා එන හුලන් රැලි, ඒ ශබ්දය හුලඟත් එකට මිශ්‍ර වෙලා හිතට සංසුන් හැඟීමක් ගෙනාවා. වැස්සත් එක්ක වෙරළේ වාතාවරණය තවත් මැජික් එකක් වගේ වුණා. කෙනෙකුට කුඩයක් අල්ලගෙන ඇවිදිනවා.
දුරින් හෝටල් ගෝඩනැගිලි වල ආලෝක මුහුදු මතු පිට දිලිසෙමින් පෙනුණා. මුහුදම තරුවලින් පිරුණා වගේ පෙනුණා. ඒ වෙලාවේ අපිට දැනුනේ මෙච්චර ලස්සන තැනක් රැයටත් ඉතාම ආරක්ෂිතයි කියලා. බුසාන් නගරයේ වෙරළේ රැය අඳුර වෙද්දී බය හිතෙනවා කියලා හිතුවත් හයුන්ඩායි වෙරළ ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒක සංසුන්, ආරක්ෂිතයි සහ ඉතාම ලස්සනයි. අපි ටික වේලාවක් එතන ඉඳිද්දී වැස්ස, මුහුද, නගර යාලෝක හැමදේම එකට එකතු වෙලා තිබුණා. අවසන් වෙද්දී හිතටම හිතුණා මේක තමයි අපේ දවසේ සම්පූර්ණ සුන්දර අවසානය කියලා. ඉතින් අපගේ කොරියා සංචාරයේ 5 වන දිනේ අවසානයත් සමග මම ඔබගෙන් සමුගන්නම් කොරියානු සංචාරයේ 6 වන දිනට නුදුරු අනාගතයේ පැමිණීමේ බලාපොරොත්තු. ස්තුතියි.